හෙලෝ ගයිස් ඔන්නාලා අද තාදරෙන් සාදර පිළිගන්න SL ටෙක්නික් YouTube channel එකට අද වීඩියෝ එක මම කතා කරන්න යන්නේ මෙච්චර කාලයක් ඇදී තිබුණු O level result එන දිනේ ගැන. ඉතින් වීඩියෝ එක තක් ප්‍රෙස් කරන නබර දිගට වීඩියෝ එක කරන් ඉන්නේ කියලා මොකද මම අද සාක්ෂිත් එක්කම තමයි O level result එන දිනය කියන්නේ. දැනට මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔයාලා thumbnail එකේ දැක්කව 15 වෙනිදා තමයි O level result නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන කියලා තියෙන්නේ. නමුත් 15 වෙනිදාම අපිට ෂුවර් කරලා තියාගන්න බෑ result නිකුත් කරනවා කියලා. මේ තමයි මම ඔයාලට ඉස්සෙල්ලා කිව්ව සාක්ෂිය. මේ නිකුත් කරලා තියෙන්නේ News First ශ්‍රී ලංකා. එනම්ම සිරස මාධ්‍ය ජාලයෙන් තමයි මේ තොරතුරු අපිට නිකුත් කරලා තියෙන්නේ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් පොඩි අකුරු වලින් දාලා තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 15 වෙනිදාට පෙර. ඒ කියන්නේ අපිට 15 වෙනිදාම හරියට නිශ්චිත දිනය කියලා කියන්න බෑ. තව කොහොමත් මම මේ වීඩියෝ එක දාන දවස් ඉඳන් තව දවස් 5ක් වගේ තමයි 15 වෙනිදාට තියෙන්නේ. එහෙනම් මම වීඩියෝ එක දාන්නේ 10 වෙනිදා. නමුත් අපිට මේ 15 වෙනිදාම දිනේ තීර ගන්න බැරි මොවුන් පෙර කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ දවස් 5 ඇතුළත ඕනම දිනයකදී රිසල්ට් එන්න පුළුවන්. නමුත් දැන් ඔයාලා මේ ඕනම දිනේ කිව්වට පස්සේ ඔයාලා ස්ට්‍රෙස් ගන්න එපා. මොකද සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් පාතලා තියෙන විභාග වලින් කිසිම දිනයක රිසල්ට් මෙදින එනවා. ඒ කියන්නේ මේ දවසේ මේ වෙලාවේ එනවා කියලා කිසිම තැනක සටහනක් සිදු කළා නැහැ. ඕන් විභාග දෙපාර්තමේන්තුවෙන් විතින් හිතුණු දවසට තමයි දාන්නේ. ඒ කියන්නේ දැන් අපිට පෙර දැනුම් දීමක් කරනවා මේ කාල සීමාව ඇතුළතදී විභාග ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඒ කාල සීමාව ඇතුළතදී අනිවාර්යයෙන්ම රිසල්ට් නිකුත් වෙනවා. නිශ්චිතම දිනයක් සහ වේලාවක් කිසිම තැනක ඕන් තහන් කරන්නේ නැහැ. එම නිසා අපිට දැන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දවස් 5. ඉතින් දැන් ඔයාලා රිසල්ට් එනවා කියලා දැනගෙන කලබල වෙන්නත් එපා. ඕනට වැඩි සතුටු වෙන්නත් එපා. මොකද ඔයාලා දැන් මාස 4කට විතර කලින් ලියපු විභාගයේ ලියපු විදිහ අනුව තමයි ප්‍රතිඵල එන්නේ. ඒක නිසා ඔයාලා ඉදිරියේ කඩාකප්පල් කරගන්න එපා. මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාලා බලාපොරොත්තු වෙන රිසල්ට් එකම අනිවාර්යයෙන්ම ලැබෙන්න කියලා. ඒ වගේම ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඉදිරියේදී ඔයාලට කොහොමද විෂයන් තෝරගන්නේ කියලාත් වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙනවා. ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න වීඩියෝ එකක් ගේන්න ඕනි නම් ඒ කියන්නේ මේ කොහොමද විෂයන් A level වලට විෂයන් තෝරගන්නේ කියලා වීඩියෝ එකක් ඕන නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න ඕනි කියලා. ඒ වගේම ඔයාලට මේ දාලා තියෙන සාක්ෂි පිළිබඳ තහවුරු කිරීමක් ලබා ගන්න පුළුවන් සිරස TV YouTube channel එකේ අද 10 වෙනිදා දහවල් 12 පුවත් විකාශය තුලේ 3 වෙනි විනාඩියේ තමයි මේ පිළිවෙල සඳහන් කරන්නේ. ඒ වගේම මම ඉදිරියේදී ඔබලාට A-level විෂයන් තෝරාගන්නේ කොහොමද කියලා ඒ පිළිබඳ තොරතුරු රැසක් ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම රිසල්ට් එන නිශ්චිත දිනයක් නොදැන. ඒ කියන්නේ ආඩුම කාල සීමාවක් නොදැන ලංකාවේ ගොඩක් සිසුන් ඉන්න වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ කරුණු නොදන්න ඔයාගේ යාළුවන්ට වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ලංකාවේ සෑම සිසුවෙක්ටම මේ වීඩියෝ එක බලන්න පුළුවන් channel එක reach වෙන්න වීඩියෝ එක reach වෙන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම notification all දාලා තියන්න මම ඉදිරියේදී කියන හැම වීඩියෝ එකම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අද රිහින් එන්න. Thank you.